Welcome to my channel. අද podcast එකට මම ආදරෙන් පිළිගන්නවා. හරි. අපි ප්‍රශ්නයකින් පටන් ගමු. මොකද්ද? ඔයාට මට අපි හැමෝටම තියෙන පොදු දෙයක්. ඒ තමයි මේ ජීවිතේ අපිට හීන ඉලක්ක ඒ බලාපොරොත්තු තියෙනවා අපිට ළඟා කරගන්න ළඟා වෙන්න. හරි. ඒක සරලයි. හැබැයි සංකීර්ණ දේ තමයි ඔයා කවදාවත් හිතලා තියෙනවද? ඔයා කොයිතරම් දුරට සුදුසු පුද්ගලයෙක්ද කියලා ඒ දේවල් ඔයාට ලබා ගන්න ළඟා කරගන්න. ඔයා කොච්චර දුරට සුදුසුද? දැන් ඔයාට එක පාරටම උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් මම හොඳ පුද්ගලයෙක්. මං කවදාවත් කාටවත් වැරද්දක් කළා නැහැ. හැබැයි මට මේ දේවල් වෙන්නේ නැත්තේ ඇයි? මම හිතන දේවල් වෙන්නේ නැත්තේ ඇයි? මං කොච්චරනම් උත්සාහ කරාද? හැම වෙලාවෙම මම ෆේල්. මං කොච්චර කල් බලන් හිටියද? තාම ලැබුණේ නැහැ. අරයට මෙහෙම තියනවා, මෙයාට මෙහෙම තියනවා. මෙයා අවුරුදු මෙන්න මෙච්චර පොඩි වයසෙන් මෙයාට හැමදේම ලැබිලා තියනවා අනම්මනන් කියලා ඔයාට ගොඩාක් කරුණු වාගේ ඔලුවට එයි උත්තරයක් විදිහට. හැබැයි මම කියනවා මම චැලෙන්ජ් කරනවා ඇත්තටම ඔයාගේ මතය වැරදි කියලා. සහ ඔයාට ඔයාගේ ලයිෆ් එක අප්සයිඩ් ඩවුන් උඩ යටිකුරු කරගන්න පුළුවන් කියන එකත් මම ඔයාට මෙතනදී අද කියනවා. කොහොමද? සරලවම මෙහෙම හිතන්න. අපේ වටා සහ අපේ ඇතුළාන්තේ තියෙන එනර්ජි එකක්. ෆ්‍රීකවන්සි එකක්. තරංගයක්. ඒ තරංගයට පුළුවන් අපිට දේවල් ඇට්‍රැක්ට් කරන්න. මම අද කතා කරන්න යන්නේ නැහැ law of attraction ගැන. නැහැ. මම කතා කරන්නේ අපි වටා සහ අපි ඇතුළාන්තයෙන් තියෙන ශක්තිය ගැන. ඔයා නොදැනුවත්වම ඔයාට වෙන්න පුළුවන් ඒ සුදුසු පුද්ගලයාව යටපත් කරන් ඉන්නේ ඔයාගෙම තේරීම් වලින්, ඔයාගෙම තෝරා ගැනීම් වලින් සහ ඔයාගේ වටා ඔයා තියාගෙන ඉන්න දේවල් සහ මිනිසුන්ගෙන් කියලා මම කිව්වොත් will you believe me? ඒක තමයි ඇත්ත. ඔයා හොඳට කල්පනා කරලා බලන්න ඔයාගේ ජීවිතේ මේ දැන් වෙනකන් ඔයාට ඇහුම්කන් දෙන්න ඇත්තටම ඔයාව දිරිමත් කරන්න ඉන්නේ කී දෙනාද? එහෙම නැති අයව සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. මම කියන්නේ නැහැ ඒක හැම කෙනෙක්ටම පොදුයි කියලා කරන්න පුළුවන් දෙයක් කියලා මම කියන්නේ නැහැ. බැහැර කරන්න බෑ එහෙම. හැබැයි ඔයාට පුළුවන් නම් අනවශ්‍ය යාළුකම්, අනවශ්‍ය ඇසුරු කිරීම, ඔයාගේ කාලය, ඔයාගේ ශක්තිය වැය වෙන දේවල් ඔයාගෙන්ම විතරක් ඒගොල්ලෝ ලබා ගන්න හදන පුද්ගලයෝ ඉන්නවනේ ගොඩක් වෙලාවට. ඒ වගේ අයව අයින් කරන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතයට ඔයාගේ ශක්තිය බේර ගන්න කරන ලොකු දෙයක්. පුද්ගලයෝ විතරක් නෙවෙයි. ඔයාගේ අඳින ඇඳුම් පැළඳුම්, ඔයාගේ විලාසිතා, ඔයාගේ ස්ටයිල් එක, ලිවිං ස්ටයිල් එක, ඔයාගේ ජීවත් වෙන රටාව, උදේ නැගිට වෙලා ඉඳලා රෑ නිදිය ගන්නකන් ඔයා ගත කරන විදිහ මොන වගේද? complaining about everything. මැසිවිලි නගනවද? වැස්සත් වැරදි, පැහුවත් වැරදි, අරහෙම වුණත් වැරදි, මෙහෙම වුණත් වැරදි. අර ඒ වගේ මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක්ද ඔයා? කිසිම දෙයකින්, චූටි දෙයකින් පවා කිසිම දෙයකින් ඔයාට තෘප්තිමත් වෙන්න බැරි පුද්ගලයෙක්ද? අංක 1ට ඔයාගේ ජීවිතේ ග්‍රැටිටියුඩ් එක තියාගන්න. කෘතඥතාවය. ඒක හරි වැදගත්. ඒක නැතුව කිසිම දෙයක් ඔයාට ලබා ගන්න බෑ. ඔයාට ළඟා කරගන්න බෑ. ඔයා කැමතිද හැමතිස්සෙම කම්ප්ලේන් කරන මිනිස්සෙක් ගාව ඉන්න? ඍණාත්මක විදිහට හිතන කෙනෙක් ගාව ඉන්න. ඇසුරු කරන්න. ඕක පටන් ගත්තට ඕක හරියන්නේ නැහැ. අපෝ ඔය ජොබ්ස් කරලා ඉතින් වැඩක් වෙන්නේ නැහැ.
තාමත් ඉගෙන ගන්නවද? දැන් වයස කීයද අනේ? අන්න ඒ වගේ ඍණාත්මක අදහස් තියෙන මිනිස්සු හරිම ඩ්‍රේනින්. ඔයාගේ එනර්ජි එක හරියට නිකන් කූඩැල්ලෝ ඇවිල්ලා ඔයාගේ ලේ උරා බොනවා වගේ ඔයාගේ එනර්ජි එක තනි කරම සක් අවුට් කරනවා. ඔයා කන බොන කෑම බීම කොච්චර දුරට ගුණදායක කෑම බීමද ඔයා කන්නේ? ඔයා බොන වතුර ප්‍රමාණය, ඔයා අහන සින්දුවල වචන, රැප් නම් අසභ්‍ය වචනද, විරහ ගීතද, ඒව හැම දෙයක්ම බලපානවා ඔයාගේ ভাইබ්‍රේෂන් එක, ඔයාගේ ෆ්‍රීකවන්සි එක අඩපණ කරන්න, පල්ලෙහාට බස්සන්න. මොකද අපි වටා තියෙන හැම දෙයක්ම ශක්තියක්, යම්කිසි එනර්ජි එකක්. ඉතින් ඔයා හිතුවොත් පූජස්ථානයකට ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරනකොට ඉටිපන්දමක් පහනක් පත්තු කරලා, උදාහරණයක් විදිහට මට හොඳ ජොබ් එකක් ලැබෙන්න ඕනේ, මට ලස්සන ෆිගර් එකක් ඕනේ, මට හොඳ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්, ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්, සහකාරියෙක් හම්බෙන්න ඕනේ, මට BMW එකක් ඕනේ. අන්න ඒ වගේ ඔයාගේ තියෙන ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ හීන කියුවට කිසිම දෙයක් ඔයාට වෙන්නේ නැත්තේ ඔයා ඒ සුදුසු පුද්ගලයා වෙලා නැති නිසා දැනටත්. මොකද ඔයා ඩීටොක්ස් කරගෙන නැහැ ඔයාගේ ජීවිතේ වටපිටාව සහ ඇතුළාන්තය. අංක එකට ඔයාගේ මනසින් පටන් ගන්න ඕනේ. ඔයා හිතන්න ඕනේ මගේ ජීවිතේ වෙනස් කරන්න තියෙන දේවල් මොනවද? ඇතුළාන්තෙන් සහ පිටතින් දෙකෙන්ම මොනවද තියෙන්නේ? අපි කාලෙන් කාලට මේ බඩ සුද්ධ වෙන්න බෙහෙත් බොනව නේද? අර පණ බෙහෙත් කියලා කියන්නේ. ඇයි අපි එහෙම බොන්නේ? සුද්ධ කරගන්න, ඩීටොක්ස් කරගන්න. කාලෙන් කාලට අපි අපේ පරණ ඇඳුම් අයින් කරලා අපේ අල්මාරිය අස් කරනවා. ඇයි එහෙම කරන්නේ? පිළිවෙල තියාගන්න. දේවල් අඩු කරන්නනේ. ඉතින් අයි බැරි අපේ ජීවිතයත් එහෙම කරගන්න. ඔයා දැන්ටමත් පාරක්කු නෑ. ඔයාට ඒ සුදුසු පුද්ගලයා මැනිෆෙස්ට් කරගන්න ඕන නම්, මැනිෆෙස්ටේෂන් එක හරියට කරගන්න ඕන නම් ප්‍රාර්ථනා කර කර හිටියා විතරක් මදි. ඔයා හිතයි මම හොඳ පුද්ගලයෙක් නෑ, මට වෙන්නේ නැති කියලා. නෑ. ඔයා හොඳ පුද්ගලයෙක් වෙන්න ඇති. හැබැයි ඔයා මේ ශක්තිය ගොඩනගා ගන්න විදිහ අන්න එතනයි වැරදි. ඉතින් අද ඉඳලා පටන් ගන්න හිමින් ස්ටෙප් බයි ස්ටෙප් ඔයාගේ ජීවිතය අනිත් පැත්තට හරවන්න. ඔයාට උමනාකමක් තියෙනවා නම් ඔයාගේ ජීවිතේ කලෙලිය කරගන්න ඕන නම් you should start now from today. Trust the process. අනිත්ගේ හිතේ දෙයි අරහෙම වෙයි මෙහෙම වෙයි කියලා හිතන්න නැතුව දැන්වත් Taman ගැන හිතලා තමන්ට ඕන විදිහට තීරණය ගන්න. සමහර තැන්වලදී තද තීරණ අරන් බවුන්ඩරිස් තියාගෙන චුට්ටක් හිතුවක්කාර වුණාට කමක් නැහැ. දැන්වත් ඔයාගේ ভাইබ්‍රේෂන් එක, ෆ්‍රීකවන්සි එක උසස් මට්ටමක තියාගන්න ඕමනා නම් ඔයාගේ ලයිෆ් එකම ඩීටොක්ස් කරන්න වෙනවා. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. මම හිතනවා අගට වෙනකන් ඔයා මගේ පොඩ්කාස්ට් එක අහන්න ඇති කියලා. සුබ දවසක් ඔයාට.